පහුගිය දවස්වල නවක වදය සම්බන්ධව ගිහිල්ලා ගහලා දත් කඩලා නීති අතර අරන් ක්‍රියාත්මක වෙන පිරිසක් හිටියා. හැබැයි දැන් මේ ඊයේ පෙරේදා නැවත ආරංචි වෙනවා මාලිමාවට සම්බන්ධ ගුරුවරයෙක් කියනවා මන්ත්‍රීවරයෙක් කියනවා අපේක්ෂකයෙක් කියනවා. හැබැයි කවුරු හෝ ඒවා අහිංසක දරියක් දූෂණයට ලක් වෙනවා. ඇය අපහරණයට ලක් වෙනවා. සියදිවි හානි කර ගන්නවා. හැබැයි ඔය කියන කණ්ඩායමේ කිසි කෙනෙක් මේ රැල්ල හැදුවද කතා කරාද? මම දැක්කා ඒ අයම විවිධ ගායනා ලියනවා, රචනා ලියනවා, ඔහු නෙමෙයි මොහු කියලා. ඊළඟට ගිහිල්ලා ඒ සැකකාරයා ගිහලා CID ගේ ආරක්ෂාව ඉල්ලනවා. පරීක්ෂණය කරන්න කියලා. එතකොට සාක්ෂිකරුවන්ට මේ වර්ධකරුවන් හරි සැකකරුවන් එළියේ ඉන්න ගමන් අත්අඩංගුවට නොගෙන මේ කටයුත්ත කරද්දී මේවට බලපෑම් වෙන්නේ නැද්ද? එතකොට රටේ නීති දෙකක්ද තියෙන්නේ. එතකොට ආණ්ඩුවේ ඕනම දෙයක් වහගැනීමේ උත්සාහයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි පැමිණිල්ලක් කරලා තියෙනවා ළමා කාන්තා කාර්යාංශයට. අපි බලනවා මේකට සාධාරණ ක්ෂ්ඨ වෙනවද කියලා. නැත්නම් අපි තව දවස් කිහිපයක් බලලා ජාත්‍යන්තර නීතියේ සාධාරණ ඉල්ලනවා. මේ රටේ දරුවන්ව ආරක්ෂා කරගන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ. මොකද පහුගිය කාලේ අගමැතිනිය වෙන්න කලින් පැහැදිලිව දරුවන්ව මැතිවරණ රාජකාරී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදවගත්තා. පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ වෙනකන් ඒ සියල්ල නතර වෙලා තියෙනවා. අපි ගිහිල්ලා ළමා ආරක්ෂක අධිකාරියට නැවත හපව මතක් කරලා තියෙනවා. කාන්තා කාර්යාංශයට මතක් කරලා තියෙනවා ළමා. නමුත් මේක තාම විමර්ශනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අයට විරුද්ධව වෙන විමර්ශන ඇන හිටින්න හේතුව මොකද්ද? අපි අවධානයෙන් ඉන්න